ඒක වෙන්න බැරි වැඩක් නේ. එහෙම කොහොමද මගේ එකේ ඔක්කොම ගහලා වෙන්නේ? සර් දන්නේ නැති වුණාට මේකට නම් සර් මුළු ගමම ගහලා තියෙන්නේ. කවුකන්ට දාලා මේ ඕපන් වෙලා තියෙන්නේ. යකෝ X ගේ ෆොටෝ එකක් නේ. යකෝ X ගේ ෆොටෝ එකක් නේ. පිටා මාසෝන් ලොක්කාවේ මේ මිස් එක නෙවෙයිනේ. මොකක්? ඊඩපඩ මචල්ලා අද මගේ හොඳම යාළුවෙක්ගේ බර්ත්ඩේ එක. ඉතින් මාව බල්ල යන්න ආව අපේ පැත්තට. දැන් ලොකු තැනක ඉදියට ඒ කාලේ ගමේ කොල්ලෙක් තමයි. නයිස්. මොකෝ අපි ට්‍රම්ප්ට බයේ එන්නද? මේ ට්‍රම්ප් කියන්නේ මේ ගමක ඉන්න IRC කාරයෙක්ද? ඇමරිකාවටම එකයි රෝහිත වසයි. ඕකේ? මොනවද මිනිස්සු ඔය කසාද සහතිකේ හොයන්නේ? මම මේ බැලුවේ මේකේ එක්ස්පයර් වෙන දවසක් තියෙනවද කියලා. ඕ වර මහසෝන වරෙන්. අනේ මහසොන්න අයියා, ඔබ එනවද වස්තුවේ? අම්මෝ මේ දාර බඩුවක් නේ පා. අපායෙත් ඕකි මට ඉන්න දෙන්නේ නැහැ. තාත්තේ මට කෙල්ලෙක්ව බඳින්න ඕන. මටත් ඕනේ කෙල්ලෙක්. දැන් මේ ගෙදර එකෙක්ටවත් කොල්ලෝ එපාද? මට ඕනේ. Emotional, damn it! මට ඔයාගේ ලිප්ස්ටික් එක දෙන්න පුළුවන්ද? හලෝ, මට චුට්ටක් ගා ගන්න. අනේ බෑ හලෝ. ඒක පර්සනල් නේ. මට ඔබගේ අලුතින් ගත්ත ජොකා දෙන්න පුළුවන්ද බං කෑල්ල බලන්න යන්න? අඩේ මම මේක ඇඳගෙන ඉන්නේ. ඉඳපන් මං ගලවලා දෙන්න. ඔන්න බලහන් මම මුත්තයියා වගේ බෝලයක් දානවා. උඹ මොන මුත්තයි වගේ? මුත්තයියා මුද්ද රස් බලන්න මචං. අඩෝ තෝගේ ආච්චිට මොකද්ද? ආච්චිට රැට කන්න ඉඳියප්පයි කිරි හොදී ගෙන්න කියන්න කිව්වා අයියේ. අපේ කොල්ල YouTube එකෙන් බලලා වතුර බටයක් හදලා. දැන් නාන්න ටැප් එක අරිනකොට ලැට් එක ෆ්ලෂ් වෙනවා. මම මේ ලිඳට යන ගම. හැර හැමෝම කෑ ගහලා කියමු. මට බෑ තෝම කියපන්. ඇයි යකෝ සල්ලි දීලා ටිකට් ගත්තේ අපි සින්දු කියන්නද? තෝ කියපිය. අපේ සීය වන්දනා ගමනක් ගිහින් මම පොරගේ ලාම් ටෝන් එක පොඩ්ඩක් වෙනස් කරා. කවුද බල්ලෝ උදේ පාන්දර කුණු හරපෙන් කෑ ගහන්නේ? මේ මල්ලි මේ ෆෝන් එක පොඩ්ඩක් අල්ල ගන්නකෝ. ඔය මොහිනී බන් දුවපන්. අම්මෝ වැක්කුව නේද ෆෝන් අද මම අද ඔහුරු කරන්නේ පොඩි පගයන් ඔහම ඉන්නවා. ඉපදුන ගමන් කකුල් දෙකෙන් උස්සල පත්ත පැත්තට තඩි බෑව දොස්තර ඉන්නේ කොහෙද? මට විසඳ ගන්න පත්නයක් තියෙනවා. yeah boy. සුපර්මෑන් කොළුවෝ. ඇඳුම ෆිටෝන් කරන් ඉමු බලන්න. තුට කීපාරක් කිව්වද මම ජොකා අඳින්නේ කලිසම යටින් කියලා. පළ ගිහින් මාරු කරන් වරි. අඩෝ මමද එතකොට බෙන්ටෙන් අන්න තවත් ගොබිලෙක්. අටමගල ඔබල වගේ. මෙතන කෝටි දෙකක් තියෙනවා. මේක අරගෙන මගේ දුව අත ඇරපන්. හරි ප්‍රශ්නයක් නෑ. කට් මොන මංගල්‍යයක්ද කරන්නේ? ස්ක්‍රිප්ට් එක කියවලා වරෙන්. ඇයි මිනිහෝ මේ සීන් එකේ තෝ සල්ලි එපා කියපන්. තෝ කෙල්ලට ආදරේ. ඉතින් මෙතන කෝටි දෙකක් නේ ඔයි. අව වැරදි බණ්ඩියකට දාලා තියෙන්නේ. මේක එංගලන්ත නෙමෙයිනේ අයියෝ. මම දොස්තරල මාමිව හොයාගෙන යනවා. යකෝ තොපි ජපානයේ එන්න වදුරු පැටි එක්ක ලොක් කරගෙන නලවනවා. ගෙදර වත්තට එන වදුරට ගල් ගහන කැටපොළු වලින් තියෙන තොපි වෙත්තු බොලව. කාලකන්නේ මූසල වානර තිරිසන්නු අයෙත් ඇවිත් මක බෑවියන් හුත්තෝ. Here we are, and if you, in fact, if you look, come to think of it, well, Ohio class I gotta look at this myself. එහෙමත් නැත්නම් guided missile submarine එකක්ද? Los Angeles class, Seawolf class, Virginia class, attack submarine එකක්ද? මේක ගැන පාර්ලිමේන්තු අයිසේ වේටර් මෙහෙ එනවා. ඇයි සර්?
තමුසෙලා මෙහෙමද කෑම හදන්නේ? බලනවා මේ බත් එකේ තියෙන කෙස් ගස් කොට මේව කන්න පුළුවන්ද? කලබල වෙන්න දෙයක් නැහැ සර්. ඔය කොහොමත් කෙස් ගස් නෙවෙයි. මොකද අපේ ෂෙෆ් තට්ටෙක්. ගොංආතල් ගන්න එපා බ්‍රෝ. අද එකෙක් සතයක්වත් නොදී බස් එකට නැගලා බහිනකොට රුපියල් 500ට මාරු ඉල්ලනවා. මුංග තමයි පාර්ලිමේන්තුවේ යවන්න ඕනේ. ආච්චිට දැන් වයස කීයද? එහුනේ නැහැ පුතේ. ඔන්න බිම රුපියල් 1000ක් තියෙනවා. කෝ පුතේ කෝ. කෝ පුතේ කෝ. මෙන්න විශේෂ හයිවේ එකේ මෝඩයෙක් අනිත් පැත්තට එනවලු. අපේ නෝන ඔයා හයිවේ එකේ නම් එන්නේ පරිස්සමෙන් එන්න. එකෙක් කොහෙද මේ හැත්ත ඔක්කොම අනිත් පැත්තට එන්නේ? කොහෙද යකෝ යන්නේ? මේ මිනිහත් කෙලගෙන නාංගි ඔයා මට කැමතිද? කවුද අනේ ඔයා වගේ තට්ටෙට කැමති වෙන්නේ? තට්ටිය. මේ නාංගි දවසක මටත් කොණ්ඩේ එයි. කවුද අනේ ඔය වගේ තට්ටෙට යාළුවේ තට්ටය? Let's make kasippu. මේක හදන්න අපිට අවශ්‍ය වෙනවා කුණු වෙච්ච පළතුරු, කතුකම්බි, ගෑස් ලිපක්, තබ බතයක්. මුදලාලි පට්ට බඩගිනි බිත්තරාප 5යි කොත්තු 2යි දැනට දාන්න කාලා කන්න වටලප්පමයි යෝගට් 3යි. ප්ලේන් ටිකක් දාන්න සීනි 4ක් දාලා. මට නම් හිතෙන්නේ මේ යකා අර හන්දියේ හිටපු හිඟන්නව ගිලලා ඇවිල්ලා තියෙන්නේ. කොහොම කන්න පුළුවන්ද මිනිහෙක්ට? ගයිස් අද නම් පටි රෝල් වෙන්න යන්නේ. කෑල්ල අතේ මුන් දෙන්නට අහු වුණොත් ඇප තියන්න එකෙක් වරන් හොඳේ. ගෙදර බල්ල බැඳලාද නා? ලැජ්ජයි අනේ. හිමින් අහන්න ඕව. බල්ල බැඳලා නෑ. ඔයාලගේ කවුරු හරි ඉන්නවද ගා? මම කැමති. කැරිම තේක. කොක්කනවා දාලා කැරිමක. කැරිම තේක. කැරිම තේක. නයිස්. මචං උදේ හහට ආවේ. තාම එන පාටක් නැහැ. තෙල් එනකන් ඒක බෝරින් බං. ඒ නිසා ෂොට් එකක් දාමු. මට තෙල් ගහන්න රුපියල් 5000ක් අරන් ආවේ. අද ෆුල් ටැංක්. ඒත් බං කෑමත් ගන්න ඕන බීමත් ගන්න ඕන සල්ලි ඇති වෙයිද? සුපුන් පුතේ ගොඩ කාලෙකින්නේ. ඔබ මොකද දැන් කරන්නේ මේකේ? මං සයිබර් සිකියුරිටි කරන්නේ මේක සීයේ. ඔබ ඔච්චර ඉගෙන ගත්තේ මේ සිකියුරිටි රස්සාවක් කරන්නද බං? ඕන ඔක තමයි ප්‍රශ්නේ. අතක් හරි තියලා බලපන්. පවුල් පිටින් බාවන්නේ. හොද වැඩේ පණ්ඩිත කොටාට. අනේ බලන්නකෝ සර් මේ ළමයාට තාත්තා වෙක්කන් එන්න කිව්වම අයියාද කොහෙද එක්ක ඇවිල්ලා. මේ මොකාද ළමයෝ මේ? ඔතින් මේ තමයි ලොකු සර් මගේ සුදු තාත්ති. මල්ලි දෙන්නකො මට හොඳ උණු වතුර කෝප්පයක්. අම්මට අයියේ කවදා ඉඳන්ද වතුර බොන්න ගත්තේ? හරි අමාරු කාලයක් මල්ලි. රෑ 12 වෙද්දි පාරේ බලු බල්ලෙක් නෑනේ බං. වතුර වලින් ජීවත් වෙන්න පුළුවන්ද අයියට? මෙන්ටල්ද මල්ලි? මම මේ තේ එකක්වත් බිලා පණ දිංග රැක ගන්න හදන්නේ. අත්තයි. මේ මොන නව නිංගිරාවක්ද යකෝ උඹට උනේ? බබා කෑම තෝරලාද කන්නේද? එහෙම නෑ ඇන්ටි. අතට අහු වෙන ඕනම එකක් කටේ දා ගන්නවා.